guys, welcome to Ravana MD YouTube channel. ඉතින් අද අපි කතා කරන්න යන්නේ කොහොමද Ravana MD WhatsApp bot එක deploy කරගන්නේ කියලා. ඉතින් ඔයාලට මම description එකේ link එකක් දාලා තියන්නම් GitHub එකේ link එක. ඉතින් ඔයාලට මේ link එකෙන් ගියපුවාම මෙන්න මේ වගේ load වෙනවා. ඊට පස්සේ මේ වගේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා ඉස්සෙල්ලාම කරන්න ඕනේ මෙතන මෙන්න මේ ඩොට් තුන ක්ලික් කරලා ඔයාලා මෙතන අනිවාර්යෙන් ඩෙස්ක්ටොප් මේ මෝඩ් එක දාගන්න ඕනේ. මොකද මේ එතකොට අපිට වැඩේ ලේසි වෙනවා. ඉතින් ඔයාලා දාගන්න නැත්නම් මෙතන මේ ටික් එක දාගන්න මම දාගෙන තියෙන්නේ. ඉතින් මේ ඔයාලත් මෙන්න මේ ටික් එක දාගන්න. එතකොට මේ වගේ තමයි පෙන්නන්නේ. ඉතින් ඔයාලා ඊට පස්සේ කරන්න ඕනේ මෙතන තියෙනව නේද මේ ෆෝක් කියලා. මේ මෙතන උඩම තියෙනවා ෆෝක් කියලා. ඉතින් ඔයාලා ඒක ටච් කරලා ඊට පස්සේ මෙතන ඔයාලා Ravana MD කියලා ටයිප් කරලා create fork කියන එක ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ load වෙනවා පෙන්නනවා. හරි දැන් ඊට පස්සේ කරන්න ඕනේ මෙතන තියෙනවා config.js කියලා ෆයිල් එකක්. ඉතින් මේක ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක ලෝඩ් වෙනවා. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ දැන් අපි මෙතන ඉස්සෙල්ලාම මම කරන්න යන දේ පැහැදිලි කරොත් අපි ඉස්සෙල්ලාම මෙතන කරන්න ඕනේ දැන් මේක වැඩ කරන්නේ මේ MongoDB database එකකින්. ඉතින් අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ MongoDB URL එකක් ගන්න ඕනේ. ඉතින් අපි මම දැන් ඔයාලට කියලා දෙන්නම් කොහොමද MongoDB URI එකක් ගන්න කියලා. ඉතින් අපි දැන් බලමු කොහොමද MongoDB URI එක ගන්න කියලා. මම description එකේ link එක දාලා තියන්නම්. ඉතින් ඔයාලා මෙන්න මේ වගේ Google එකේ search කරුවාම මේ වගේ ඊට පස්සේ ඔයාලා මේකේ එන මේ පළවෙනි මේ වගේ එකට ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක ලෝඩ් වෙයි. ඊට පස්සේ දැන් මම කරන්න යන්නේ ටෙම්ප් මේල් එකක් හදා ගන්න ඕනේ. ඔයාලට කැමති නම් ඔයාලගේ ඔරිජිනල් මේල් එකක් දෙන්න පුළුවන්. මම ඉතින් දැනට ටෙම්ප් මේල් එකක් මේ පාවිච්චි කරනවා. ඉතින් මෙතන මේ LID එක ක්ලික් ටච් කරපුවාම මේ ඔයාලට මෙන්න වගේ ඉන්ටර්ෆේස් එකක් පෙන්වනවා. ඊට පස්සේ මෙතනින් sign in දෙන්න. ඊට පස්සේ login using email දෙන්න. ඊට පස්සේ ඔයාලා දැන් ටෙම්ප් මේල් එකක් හදා ගන්න ඕනේ. ඉතින් බලමු කොහොමද ටෙම්ප් මේල් එකක් හදාගන්නේ කියලා. මම මෙන්න එහෙම ටයිප් කරගන්නවා ටෙම්ප් මේල් කියලා. ඊපස්සේ මෙතන මොන හරි පොඩි වෙලාවක ඇද්ද මෙතන ඔයාලට මේල් එකක් පෙන්නනවා. හරි මේ තියෙන අපේ මේ ටෙම්පරරි මේල් එක. ඉතින් මම මේක කොපි කරගන්නවා. කොපි කරගෙන දැන් අපි යනවා මෙතන PL එකේ login email එක මෙතන මම කොපි කරගෙන paste කරනවා. ඉතින් ඔයාලා මෙතන continue with email දෙන්න. ඊට පස්සේ මෙන්න වගේ load වෙනවා වෙන්නනවා. හරි මේ වගේ ඉන්ටර්ෆේස් එක load වෙයි. ඊට පස්සේ දැන් මෙතන තියෙන code එක ඔයාලා copy කරගන්න. මෙතනින් මේ මෙතන copy කියන එක කොහොම copy වෙනවා. ඊට පස්සේ අපි දැන් අර email එක create කරගත්තු මේ මම create කරගත්තේ Chrome එක ගන්න. ඉතින් මම එතනට යනවා. දැන් මෙතන ඔයාලට
මේල් එකක් ඇවිදින් ඇති මෙතන මේ පල්ලෙහාට ගියපම ඔයාලට පෙන්වනවා මෙතන ඉන්බොක්ස් කියන මෙන්න මෙතන තමයි ඔයාලට ආපු මේල් එක පෙන්වන්නේ. ඉතින් පොඩි වෙලාවක ඉන්න මේක ලෝඩ් වෙනකන්. මෙන්න මේ වගේ මේ මෙතන පෙන්වන ලොගින් කියන ටච් කරන්න. මෙන්න මේ වගේ පල්ලෙහාට ආපම මෙන්න මේ වගේ එකක් පෙන්වනවා. ඉතින් ඔයාලා දෙතනින් දෙන්න ලොගින් to railway කියලා. හරි දැන් ලෝඩ් වුණා. දැන් අර ඉස්සෙල්ලා කොපි කරගත්තු නම්බර්ස් ටික ඔයාලා මෙතනින් පේස්ට් කරගන්න ඕනේ. මම පේස්ට් කරගත්තා. ඉතින් අපේ රේල්වේ account එක create වුණා. ඉතින් දැන් අපි බලමු account එක create වෙලාද කියලා. මේ දෙකම ඔහොම කට් කරලා ඔයාලා යන්න ඕනේ ආයේ Google එකට. ඉතින් ගිහිල්ලා ඔයාලා මේ රේල්වේ hosting කියලා ආයෙ type කරගෙන රේල්වේ කියන එක ටච් කරලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි ඔයාලා අතනින් page එක බාර refresh කරපුවම මේ වගේ ඉන්ටර්ෆේස් එකට එන්නේ. ඉතින් දැන් ඔයාලට මෙතනින් කරන්න තියෙන්නේ මෙතන දෙන්න I agree with railway terms and services කියලා. ඊට පස්සේ පොඩි වෙලාවක මේ වගේ ඉන්න මේ වගේ ආයෙත් මේ වගේ ඉන්ටර්ෆේස් එකට එනවා. ඊට පස්සේ මෙතන ඔයාලා දෙන්න ඕනේ I will not deploy any of that කියලා. ඊට පස්සේ මේකේ ඔයාලට free අමෙනවා $5 වගේ free trial එක. ඔයාලා මේකෙන් තමයි මේ බොඩ්ගේ URL එක ගන්න ඕනේ. ඉතින් දැන් මේක සාමාන්‍යයෙන් මාස 3ක් වගේ පාවිච්චි කරනකොට ඒ කියන්නේ යූසේජ් එක පාවිච්චි කරන විදිහ අනුව තමයි වෙනස් වෙන්නේ. ඊට පස්සේ ඔයාලා මෙතන කරන්න ඕනේ create new project දෙන්න. ඊට පස්සේ ඔයාලා මෙතනින් දෙන්න ඕනේ deploy mongodb කියලා. මෙන්න මෙතන කොළ පාට මේ icon එකත් එක්ක තියෙන්නේ මේක ටච් කරන්න. ඊට පස්සේ deploy mongodb දුන්නාන් පස්සේ මේ වගේ load වෙනවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ එකට load වෙනවා. දැන් ඔයාලට මේ දකුණු පැත්තේ බලා ගන්න පුළුවන් අපේ project එක mongodb URL එක create වෙලා තියෙන්නේ. ඉතින් අපි කරන්න ඕනේ මෙන්න මේක ටච් කරන්න mongodb කියන එක. ඊට පස්සේ ඔයාලට බලන්න ගන්න පුළුවන් mongodb URL එකේ අපේ database එක create වෙන හැටි. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන්. මෙතන කරන්න ඕනේ මෙතනින් යන්න මේ 4 වෙනි column එකට යන්න variables කියලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා එතනට ගිහිල්ලා මෙතන තියෙනවා mongodb public URL කියලා. ඉතින් ඔයාලා කරන්න ඕනේ මෙන්න මේක copy කරගන්න. mongodb public URL කියලා තියෙනවා. අන්න ඒක copy කරගෙන ඔයාලා දැන් කෙලින්ම repo එකට යන්න. ඔයාලා දැන් fork කරපු repo එකට යන්න. ඔයාලා fork කරගත්තු repo එක මෙන්න මේ විදිහට තමයි ඔයාලට පෙන්වන්නේ. ඉතින් දැන් ඔයාලට මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයාලා දැන් මෙතනින් යන්න ඕනේ config.js කියන ෆයිල් එකට. ඉස්සෙල්ලා කරා වගේමයි මේකට ගිහිල්ලා ඔයාලා ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා දකුණු පැත්තේ උඩම pencil icon එක pencilක් වගේ. ඊට පස්සේ ඔයාලා ඒක ටච් කරපුවම මෙතන තියෙනවා edit in place කියලා. ඔයාලා ඒක ටච් කරන්න. ඒක ටච් කරපුවම ඔයාලට මේ වගේ load වෙනවා. ඊට පස්සේ දැන් ඔයාලට මේක edit කරන්න පුළුවන්. ඉතින් ඔයාලා දැන් මෙතන කරන්න ඕනේ එතන තියෙනවා enter your mongodb URL කියලා. ඉතින් වාක්‍යෙම අයින් කරලා ඊට පස්සේ ඔයාලා මෙතනට අර copy කරගෙන ආපු එක paste කරගන්න. උඩුකම මොකුත්කම කැපෙන්නේ නැතිව. ඔන්න ඉතින් මම ඒ copy කරගෙන ආපු එක paste කරගත්තා. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඔයා දැන් මෙතන commit changes කියලා දෙන්න. ඊට පස්සේ මෙතන දෙන්නවා ආයෙත් commit changes. මොකුත් වෙනස් කරන්න යන්න එපා. ඔහොම තියන්න. ඊට පස්සේ ඔන්න වගේ පෙන්නනවා. ඊට පස්සේ දැන් අපි මේ session ID ගන්න ඕනේ.
ඉතින් මම ඔයාලට link එක දාලා තියන්නම්. මගේ GitHub එකෙන් උනත් ඔයාලට link එක ගන්න පුළුවන්. link එක මම description එකේ දාලා තියන්නම්. ඉතින් ඔයාලා මෙන්න මෙහෙම ආපහු මෙතන උඩ කෝඩ් කියන එක ටච් කරපුවම මෙන්න මේ වගේ එනවා. ඉතින් ඔයාලට මෙතනිනුත් ඔයාලට යන්න පුළුවන් අපේ පෙයා සයිට් එකට. ඔයාලා මෙන්න මේ දම් පාට අයිකන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ ලෝඩ් වෙනවා. ඉතින් ඔයාලට මේකේ කරන්න තියෙන්නේ මෙතන pairing site කියලා තියෙනවා. ඔයාලා ඒක ටච් කරන්න. එහෙනම් දැන් ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක ලෝඩ් වෙලා ඇති. ඉතින් ඔයාලා මෙතනදී කරන්න ඕනේ ඔයාලගේ ෆෝන් නම්බරේ දෙන්න ඕනේ ඔයාලා බොට් කනෙක්ට් කරන්න ඉන්න නම්බර් එක. හරිද? ඉතින් ඔයාලා දැන් මෙතන ගහනකොට ගහන්න ඕනේ country code එක. ඒ කියන්නේ දැන් ශ්‍රී ලංකාවේ නම් +94. ඒ කියන්නේ ධන 94. ඉතින් දැන් ඔයාලා ලංකාවේ කෙනෙක් නම් මෙතන ධන 94 ගහන්න ඕනේ. ඊට පස්සේ ඔයාලගේ ඒ කියන්නේ ධන 94 ගාපුවම සාමාන්‍ය ගොඩක් කට්ටිය දන්නවා. එතකොට බිංදුව අයින් කරන්න ඕනේ. ඉතින් මම දැන් මගේ නම්බරේ ටයිප් කරගන්න යන්නේ. ඔයාලා මෙතන ශ්‍රී ලංකාවේ කෙනෙක් නම් ඔයාලා ධන 94 මේ ටයිප් කරගන්න අදාළ ඔයාලගේ රටට අදාළ කන්ට්‍රි කෝඩ් එක මෙතන ටයිප් කරගන්න. ඉතින් එහෙනම් මම දැන් මගේ නම්බර් එක ටයිප් කරගන්න යන්නේ. හරි මගේ නම්බර් එක ටයිප් කරගත්තා. ඉතින් ඔයාලා දැන් කරන්න ඕනේ මෙතන මේ සබ්මිට් කියලා බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න වගේ කෝඩ් එකක් එනවා. ඉතින් ඔයා මේක ටච් කරන්න. එතකොට මේක ඉබේම කොපි වෙනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ දැන් WhatsApp එකට යන්න. WhatsApp එකට ගියපුවාම ඔයාලා මේ ඩොට් තුන ටච් කරලා link device යන්න. මේකෙන් ඔයාලා link device දෙන්න. ඊට පස්සේ මෙතන use mobile data දෙන්න. ඊට පස්සේ link with phone number දෙන්න. සමහර කට්ටිය phone වලට message එකකුත් එනවා WhatsApp එකට link කරන්න කියලා. ඒකෙන් ටච් කරලා යන්නත් පුළුවන්. නැත්නම් මේ විදිහට කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා දැන් copy කරගෙන ආපු එක මෙතන paste කරන්න. මම copy කරගෙන ආපු එක මෙතන paste කරනවා. login කියලා වැටෙනවා. ඊට පස්සේ ඔයාලට පොඩි වෙලාවක් බලන් ඉන්න වෙනවා මේක log වෙනකන්. හරි එහෙනම් ඔන්න log වුණා. ඉතින් ඔයාලගේ දැන් WhatsApp එකේ ඔයාලගේ private chat එකට මැසේජ් එකක් එයි. ඔන්න දැන් මගේ එකට ආවා. මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා. ඉතින් දැන් ඔයාලගේ session ID එක මෙන්න මේක. ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් මට WhatsApp message එකක් දාන්න පුළුවන් මෙතන link එකෙන් ගිහිල්ලා. ඉතින් ඔයාලගේ session ID එක මෙන්න මේක. මේක ඔයාලා copy කරගන්න. ඉතින් copy කරගෙන අපි repo එකට ඔයාලට මෙතනින් යන්න පුළුවන්. හරි දැන් ඔන්න repo එකට ආවා. ඉතින් ඔයාලට ආයෙත් ඉස්සලා වගේම config.js කියන ෆයිල් එකට ටච් කරලා ඊට පස්සේ ඔයාලා ඉස්සලා වගේම අර pencil icon එක ළඟ ඒක ටච් කරලා ඊට පස්සේ මෙතන edit in place දෙන්න. ඊට පස්සේ ඔයාලා copy කරන් ආපු session ID එක මෙන්න මෙතන enter your session ID කියන තැනට paste කරන්න. ඔයාලා ඉස්සලා වගේ මෙතන එක උඩුකමාවක කැපෙන්නේ නැති වෙන්න. එතකොට මේ ඔයාලා මේක session enter your session ID කියන එක අයින් කරලා ඔයාලා මෙතන paste කරගන්න. හරි. එහෙනම් ඔන්න දැන් මම paste කරගත්තා. දැන් මෙතන ඔයාලා දෙන්න ඕනේ commit changes කියන එක. ඊට පස්සේ මෙතනත් ඔයාලා දෙන්න ඕනේ මොකුත් වෙනස් කරන්න යන්න එපා commit changes කියන එක දෙන්න. හරි. එහෙනම් දැන් ඔයාලා මෙතන code කියන එක රච් කරන්න උඩ වම් පැත්තේ තිරවලේ. ඊට පස්සේ ඔයාලා ආපහු මේ වගේ එක load වෙනවා. ඉතින්
දැන් ඔයාලට තියෙන්නේ මේක දැන් ෆ්‍රී GitHub එකේ ඔයාලට ඩිප්ලොයි කරගන්න පුළුවන් පැය 6යි. පැය 6න් පස්සේ ඕෆ් වෙනවා. දැන් අපි බලමු දැන් පැය 6න් ඕෆ් වුණොත් ඔයාලා කරන්න ඕනේ දැන් ආපහු මෙන්න මේ වගේ මෙතනින් එක ෆයිල් එකකට ගිහිල්ලා ඊට පස්සේ ඔයාලා ආයේ මේ pencil icon එක ක්ලික් කරලා edit in place දීලා මෙතන නිකන් මොකුත් වෙනස් කරන්න යන්න එපා. නිකන් ඔහොම ස්පේස් එකක් හරි බෑක් ස්පේස් එකක් හරි තියන්න. ඔයාලා මෙතන ස්පේස් එකක් හරි මොකක් හරි තිබ්බන් පස්සේ ඊට පස්සේ ආයෙ මේක රිෆ්‍රෙෂ් වෙනවා. ඉතින් හරි ඊට පස්සේ එතකොට ඔයාලා අප්ඩේට් කරපු වෙලාවෙ ඉඳන් පැය 6ක් ආයෙ බූට් වෙන්න මේ ආයෙ අප්ඩේට් වෙනවා. මේකේ මෙතන යන්න ඕන ඔයාලා ඇක්ෂන් කියන බටන් එක. මෙතන ඇක්ෂන් කියන එක ඔයාලට අනිවාර්යයෙන් මේක ඩෙස්ක්ටොප් මෝඩ් දාගන්න. මොකද එතකොට තමයි ලේසි. නැත්තම් මේක වෙනස් වෙනවා. මෙතන ඩෙස්ක්ටොප් සයිට් කියන එක ඔන් කරගෙන තියාගන්න අනිවාර්යෙන්. ඊට පස්සේ ඔයාලා මෙතන කෝඩ් කියන එක ටච් කරන්න. ඊට පස්සේ ඔයාලා දැන් මෙන්න මෙතන YML කෝඩ් කියලා මම මෙතන රිසෝසස් වල දාලා දිනවා. ඔයාලා ඒකට ටච් කරන්න. ඊට පස්සේ ඔයාලා කෙලින්ම WhatsApp එකට යයි. WhatsApp එකේ අපේ channel එකටයි. ඉතින් channel එක follow කරන්න අමතක කරන්න එපා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේක copy කරගන්න. මේ දාලා තියෙන code එක copy කරගෙන ඊට පස්සේ ඔයාලා මෙතනට ආපුවම ඔයාලා දැන් ආපහු යන්න actions කියන මේ උඩ මේ මායගේ තියෙන action කියන එකට යන්න. ඉතින් ඔයාලා අනිවාර්යයෙන් මේක desktop site දාගන්න. නැත්නම් ඔයාලට හරියට button ටික වෙනස් වෙනවා. ඊට පස්සේ මෙතන දෙන්න setup workflow yourself කියලා. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක ලෝඩ් වෙයි. දැන් ඔයාලා මෙතන කරන්න ඕනේ කොපි කරගෙන ආපු එක මෙතන පේස්ට් කරන්න. ඊට පස්සේ මුකුත් වෙනස් කරන්න යන්න එපා. ඔයාලා මෙතනත් අර වගේම ඉස්සෙල්ලා වගේම commit changes කියන එක ක්ලික් කරලා ආයේ commit changes කියන එක ටච් කරන්න. ඊට පස්සේ ඔයාලා action කියන එකට ආපහු යන්න. ඊට පස්සේ මෙන්න මෙතන මේ වගේ බලා ගන්න පුළුවන් ඔයාලා දැන් bot start වෙන deploy වෙනවා. එලා මේ දෙපාරක් ටච් කරපුවම ඔයාලට ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක ලෝඩ් වෙයි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ කොහොමද bot install වෙන්නේ කියලා. ඉතින් ඔන්න deploy වෙනවා. ඉතින් ඔයාලට WhatsApp එකට message එකේ bot connect වුණාම connected successfully කියලා. ඉතින් අපි බලමු පොඩි වෙලාවක් යයි connect වෙන්න. ඉතින් අපි ගිහිල්ලා බලමු WhatsApp එකට bot connect වෙලාද නැද්ද කියලා. ඉතින් guys ඔයාලට මෙන්න මේ වගේ දැන් bot connecting message එක බලා ගන්න පුළුවන්. ඉතින් බලමු අපි bot ඇඩද කියලා මම එළයි කියලා message එකක් දාන්න. මෙන්න මේ විදිහට අපේ bot connect සාර්ථකව connect කරගත්තා. අපි බලමු menu command එක. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට menu command එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න මේකට reply එකක් විදිහට ඔයාලට මෙන්න මේ තියෙන numbers වලින් එකක් මෙන්න මේ විදිහට play කරපුවම ඔයාලට command ටික බලා ගන්න පුළුවන්. එතකොට ඔයාලට මෙන්න මේ වගේ ඉතුරු numbers වලට මේ වගේ message එකට reply එකක් විදිහට දාපුවම මේ විදිහට ඔයාලට පෙන්නනවා මොනවද command තියෙන්නේ කියලා. ඉතින් අපි එහෙනම් සාර්ථකව RaonaMD WhatsApp bot එක connect කරගත්තා WhatsApp එකට. ඉතින් මම කියන්නේ ඔයාලා පැය 6න් ඔෆ් වුණාම අර විදිහට මම අර ඉස්සෙල්ලා කියපු විදිහට ඔයාලා මේ රිපෝ එකට ගිහිල්ලා පොඩ්ඩක් ස්පේස් එකක් හරි බෑක් ස්පේස් එකක් හරි නිකන් තියපුවම අර commit changes තියපුවම ආපහු ඩිප්ලොයි වෙනවා. පැය 6 වැඩ කරන්නේ GitHub එකේ. ඉතින් ආයේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.